මම ගොඩාක් හිත හයිය ගැහණියක් මම වෙඩින් එකට ඇවිල්ලා ඉන්නේ මම මට දැන් ඇඬෙන්න ඊට පස්සේ මං හිතන්නේ ගැහණියක් වුණාම හිත හයිය කරගන්න ඕනේ මොන ප්‍රශ්නය ආවත් මට මාර සත්තු පිස්සුවක් තියෙන්නේ මගේ WhatsApp එක ගත්තොත් හැම පළාතවල වලින්ම සත්තුන්ට කැම දදා වීඩියෝ එවනේවා තමයි තියෙන්නේ මම අසීමිත සතුටක් ලබනවා මොකද මං ඒකට දන්නවා මේගොල්ලෝ මං හින්දා තමයි මේ බඩ පුරව ගන්නෙ මේගොල්ලෝ කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ මං ඒගොල්ලන්ගේ ඉන්ජෙක්ෂන් බෙහෙත් හැමදේම මම තනියෙන් කරනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ ගොඩක් ආදරය කරනවා. තාමත් ජනප්‍රිය සහ නම Q සැනින් දන්න පියුමි හංසමාලි. පියුමි හංසමාලි කියන්නේ ඉතින් බ්‍රෑන්ඩ් එකක් නේ. ඉතින් පියුමි මොකද වෙන්නේ මේ දවස්වල කොහොමද හොඳින් ඉන්නවද? මම ගොඩක් හොඳින් ඉන්නවත් හොඳින් ඉන්නවද? මේ දවස්වල මගේ තව අලුත් ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. පියුමි වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ජීවිතේ ප්‍රශ්න වෙනවානේ. සාමාන්‍යයෙන් කොච්චර ප්‍රශ්න ආවත් ඔය වගේ ශක්තිමත් ඉන්නේ කොහොමද? මෙහෙමයි මම ගොඩාක් හිත හයිය ගැහණියක්. ඉතින් මං හිතනවා මට දැන් මම වෙඩින් එකට ඇවිල්ලා ඉන්නේ මට දැන් ඇඬෙන්න ඊට පස්සේ මං හිතන්නේ ගැහණියක් වුණාම හිත හයිය කරගන්න ඕනේ මොන ප්‍රශ්නය ආවත් අපිට. ඉතින් මං කොහොමද හිත හයිය කෙනෙක්. අනිවාර්යෙන් මේක තමයි ඔය දන අද ඔය විදියට වැජිබිලා ඉන්නේ. ඉතින් අපි සමාජ මාධ්‍ය වල දකිනවා ගොඩක් සත්තුන්ට උදව් කරනවා සහ ඒක ඇත්තටම මිනිස්සෙක් වශයෙන් තියෙන මානුෂීය ගුණයක්. ඉතින් ඒ ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. මොකද මානුෂීයත්වය තමයි ජීවිතේ අපිව රඳා පවත්වන්නේ. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් අපි ඒ ගැනත් කතා කරමු. ඔයා වගේ කෙනෙක්ගෙන් ඒ වගේ දෙයක් ඇත්තටම අපි සමාජයේ වශයෙන් අගය කරන්න ඕනේ ඒ දේ ගැන. ඉතින් අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. මෙහෙමයි මට මාර සත්තු පිස්සුවක් තියෙන්නේ. ඒ සතා හරකෙක්ද ඌරද එළුවද බලු කොක්කෙක්ද කියලා නෑ. මං සතුන්ට හරි ආදරේ. මොකද අපිට මිනිස්සුන්ට වේදනාවක් ආවම එයාට ඒක කියා ගන්න. නමුත් සත්තු මේ රටේ ගොඩාක් අසරණයි. ඉතින් මම ලංකාවේ පාරවල ඉන්න සත්තු දැන් මොනරාගල ඉන්නවනම් මොනරාගලට අවුමි ඉන්න එක ලේඩි කෙනෙක් මං අඳුරනවා. ඒ වගේ හැම ගමකම වගේ ඉන්න අය අඳුරනවා. ඉතින් ඒ අයට මං හැම සතියකම සල්ලි ට්‍රාන්ස්ෆර් කරනවා. ඒගොල්ලෝ හැමදාම ඒ පාරේ ඉන්න සතුන්ට කැම දදා මට වීඩියෝස් එවනවා. මගේ ෆෝන් එක ගත්තොත් මගේ WhatsApp එක ගත්තොත් හැම පළාතවල වලින්ම සත්තුන්ට කැම දදා වීඩියෝ එවනේවා තමයි තියෙන්නේ. මම අසීමිත සතුටක් ලබනවා මේ පාරේ ඉන්න අසරණ සත්තු හොඳට බණ්ඩි පිරෙන්න කාලා. මොකද මං ඒකට දන්නවා මේගොල්ලෝ මං හින්දා තමයි මේ බඩ පුරව ගන්නෙ. මේගොල්ලෝ කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ. මං ඒගොල්ලන්ගේ ඉන්ජෙක්ෂන් බෙහෙත් හැමදේම මම තනියෙන් කරනවා. ඉතින් මම දන්නේ අපි හිතනවා අපේ සතුට තියෙන්නේ කාලා බීලා සතුටින් ඉන්න එක කියලා. ඒකත් එකක් තමයි. නමුත් මම මේ සතුන්ට උදව් කරලා ඒ ලබන සතුට මං දන්නේ ඒක අසීමිත සතුටක් මං ලබනවා. ඒ වගේ දේවල් හැමදාමත් හොඳ දේවල් සමාජයට දායදා කරන්න. අවසාන වශයෙන් කිරි ප්‍රශ්නයක් තියෙනවා මේ රංගන ශිල්පයට රංගනයට දැන් දායක වෙන්නේ නැද්ද? සම්පූර්ණයෙන් ඈත් වෙලාද? ඉදිරියට මොන හරි කලා නිර්මාණ වලින් අපිට දකින්න ලැබෙයිද? මං හිතන්නේ නෑ මල්ලි දකින්න ලැබෙන්නේ නැති වෙයි. මගේ ටාගට් එක බිස්නස් වලින් ඉදිරියට යන්න තමයි මං ආස. නමුත් මට ආස එක නිර්මාණයක් වගේ කරන්න. එකක් කරලා පැත්තකටලා ඉන්නවා. ඉතින් පෞගේ ටිකට් මට ගොඩක් නිර්මාණ වලට ආරාධනා ලැබුණා. ඉතින් මම ඒ ඔක්කොම කිව්වා බෑ කියලා. බලමු මට හොඳයි කියලා හිතන එකක් ආවොත් එකක් කරලා පැත්තකටලා ඉන්නවා. ඉතින් ඔයාගේ ව්‍යාපාර කටයුතු සියලු දෙයක්ම ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි විශ් කරනවා. wish you all the best. අපිත් එක්ක එකතු වුණාට thank you so much. Thank you so much.